දැන් මේ ඇහෙන්නේ මේ ස්පීකර් දෙකෙන් මම මේකේ ෆ්‍රීකවන්සි එක උපරිම වැඩි කරලා සබ් වූෆර් එකේ ෆ්‍රීකවන්සි එක උපරිම වැඩි කරනවා. ඔන්න ඉතින් අදත් ගෙනාවා සුපිරිම ඇම්ප් එකක රිවිව් එකක්. ඉතින් මෙන්න මේක තමයි ඇම්ප් එක. මට බලා ගන්න පුළුවන් TB21 තමයි මේ ඇම්ප් එකේ මොඩල් එක වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේකට අවශ්‍ය කරන පාර්ට්ස් ටික හම්බ වෙනවා. ඇම්ප් එක මෙන්න මේ විදිහට පැකින් කරලා තියෙනවා ඇතුලේ. ඒ වගේම මේකේ අපිට බොක්ස් එක වගේ හදාගන්න උඩට යටට ප්ලේට් දෙකක් හම්බ වෙනවා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා මොඩල් නම්බර් එක ZK TB21 වොට් 50 අවුට්පුට් දෙකකුත් වොට් 100 සබ්වූෆර් අවුට් එකකුත් මේකේ අපට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි යටපැත්තට සෙට් වෙන්නේ. ඒක වගේම මේක තමයි උඩ පැත්තට සෙට් වෙන්නේ. මේ විදිහට හයි කරගන්න තියෙන්නේ. හරි අපි මුලින්ම බලමු ඇම්ප් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇම්ප් එක අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන වොලියම් කන්ට්‍රෝලර් පහක් තියෙනවා. ඒ වගේම හීට් සින්ක් එක කැපැසිටර්ස් ඕවා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පැත්තෙත් සඳහන් කරලා තියෙනවා ZK TB21 කියලා. ඉතින් මේකම තියෙනවා MT21 කියලාත් මොඩල් එකක් ගන්න. ඉතින් ඒක මීට වඩා පොඩ්ඩක් වෙනස්. මම ඒකෙත් රිවිව් වීඩියෝ එකක් වාට ගේන්නම්. ඉතින් ඒකයි මේකයි දෙකම වෙනස එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේකේ සඳහන් කරලා තියෙනවා මේන් වොලියම් එක, ඒ වගේම බේස්, ට්‍රිබල්, ඒ වගේම සබ්වූෆර් වොලියම් එක සහ සබ්වූෆර් ෆ්‍රීකවන්සි කියලා වෙනම කන්ට්‍රෝලර් එකක් තියෙනවා. ওই විදිහට තමයි කන්ට්‍රෝලර් පහ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ පැත්ත බැලුවොත් මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා left out එක, right out එක සහ සබ්වූෆර් out එක කියලා මෙතන මෙන්න මේ විදිහට අපිට output බලා ගන්න පුළුවන් ස්පීකර් output ටික. ඒ වගේම මේ පැත්තේ ටික සඳහන් කරලා තියෙනවා අපිට ධන සහ ඍණ ස්පීකර් අවුට්පුට් වල. ඒ වගේම මෙන්න මෙතන අපිට තියෙනවා අපේ සප්ලයි වෝල්ටේජ් ලබා දෙන සොකට් එක. ඉතින් මෙතන DC වෝල්ට් 12 ඉඳලා අපිට DC වෝල්ට් 24 වෙනකම් මේකට ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා ලයින් ඉන්පුට් එක. ඒ වගේම Bluetooth මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා ලයින් ඉන්පුට් එක. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. වෙන විශේෂ දේවල් නැහැ. සාමාන්‍ය විදිහට අපිට හරිම ලේසියෙන් මේකේ වයර් ටික සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳ සුපිරි ක්වොලිටියක් මේකෙන් අරගන්නත් පුළුවන්. ඉතින් අපි මේකට සප්ලයි දීලා අපි චෙක් කරලා බලමු මේක කොහොමද සවුන්ඩ් එක කියලා. ඉතින් ඒ වගේම තමයි තව වලට දෙයක් කියන්න මෙන්න මේ විදිහට මේකට එවලා තියෙනවා මේක සම්බන්ධ කරගන්න වොලියම් නොබ්ස් ටික, ඒ වගේම DC ජැක් එක, ඒ වගේ පොඩි ස්ක්‍රූ පුනියනක්. ඒක මෙන්න මේක විශේෂයෙන් ඔයාලට කියන්න ඕන. මෙන්න මේ විදිහට මේකේ ඇන ටික සහ මේකට අවශ්‍ය කරන මෙන්න මේ පින් මේකට වෙනම මෙයාලා එවලා දීලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධ කරද්දී තව දෙයක් ඔයාලට කියන්න. මෙන්න මේක අපි උඩ ප්ලේට් එක අපිට පුළුවන් මේ විදිහට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන්නේ උඩ ප්ලේට් එක. එතකොට මෙතන අපිට බලා ගන්න පුළුවන් ස්පීකර් left right සහ සබ්වූෆර් out එක. ඒ වගේම DC ඉන්පුට් එක මෙතන සඳහන් කරලා තියෙනවා. ලයින් ඉන්පුට් එක සහ බ්ලූටූත් එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වොලියම් කන්ට්‍රෝලර්ස් ටිකත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේන් වොලියම් එක, ඒ වගේම බේස්, ට්‍රිබල්, ඒ වගේම සබ්වූෆර් වොලියම් එක සහ සබ්වූෆර් ෆ්‍රීකවන්සි එක. ඒ විදිහට මේකේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔයාලට පෙන්වන්න ඕන දෙයක් තමයි මෙන්න මේ පසුපස පියන. මෙන්න මේ පියන සම්බන්ධ කරද්දී අපිට මේක මෙහෙම සම්බන්ධ කරන්න බෑ. මොකද මෙහෙම සම්බන්ධ කරොත් මේ ඇතුලේ තියෙන පින් මේකට සම්බන්ධ වීමෙන් ෂෝට් වෙනවා. ඒ නිසා තමයි මේකට මෙන්න මේ විදිහට පොඩි පින් වගේක් ඒවල තියෙනවට බලා ගන්න පුළුවන්. මේ දිග පින් එක සහ ඒ වගේම පොඩි ස්ක්‍රූ එකක් වගේ තියෙනවා මේකේ. අනිත් පැත්තේ තියෙනවා බෝල්ට් එක අපිට තද කරගන්න පුළුවන් විදිහට. ඉතින් මේක සම්බන්ධක මම එකක් ඔයාලට සම්බන්ධ කරලා පෙන්නන්නම්. මේ මෙන්න මේක අරගත්තට පස්සේ මේ දිග පින් එක අපිට මේම පාර්ට් සම්බන්ධ කරලා තියෙන පැත්තට මෙන්න මේ සිදුර ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට මෙන්න මේ දිග පින් එක මේ විදිහට තියලා අපිට පුළුවන් මේ පැත්තේ පොඩි ස්ක්‍රූ එකෙන් මේක මෙහෙම තද කරගන්න. මම ඔයාලට එකක් තද කරලා පෙන්නන්නම් කොහොමද මේක සවි කරගන්නේ කියලා. ඉතින් මේක නොදන්න අයට ගොඩක් වැදගත් වෙනවා. මොකද නැත්නම් මේක ෂෝට් වෙලා පිච්චිලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් අන්න පැහැදිලිව පේනවාට මේ පැත්තට පොඩි පින් එකත් මේ පැත්තට දිග පින් එකක් තමයි අපිට එතකොට බලා ගන්න තියෙන්නේ. එතකොට අපිට මේ පිටිපස්ස පියන මෙන්න මේක යට පැත්තට සම්බන්ධ කරන පියන කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ පින් එකට. එතකොට
ෂෝට් වීමක් වෙන්නේ නැහැ අපේ සර්කිට් බෝඩ් එකත් එක්ක. මෙන්න මේ විදිහට එතකොට පොඩි ගැප් එකක් එක තමයි මේක සම්බන්ධ වෙන්නේ. අපි මේක මේ පින් එක නොදා සම්බන්ධ කරොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා පින් ටික ඇතුලෙන් ෂෝට් වෙනවා. ඒ නිසා තමයි මේ පොඩි පින් එක මෙතෙන්ට දාලා මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නේ. එතකොට මේ පැත්තට සම්බන්ධ වෙන පින් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සෙට් වෙනවා. ඉතින් මේක හරිම ලේසි. ඔයාලට හදා ගන්න පුළුවන් හරිම ලේසියෙන්ම ගෙදර ඉඳන්ම මේක සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි මේක සම්බන්ධ කරාට පස්සේ එන්නේ. ඉතින් මම පොඩි පැහැදිලි කිරීමක් කරේ මේක නොදන්න අයට කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් එහෙම නැත්නම් මේක පිච්චිලා යන්න පුළුවන් නිසා. ඒ වගේම තව පැකට් එකක් අපිට දීලා තියෙනවා. මේකේ තියෙනවා වොලියම් knobs ටික. ඒ වගේම අපිට මේ ස්ක්‍රූ මේ පින් මේවා සම්බන්ධ කරගන්න පොඩි ස්ක්‍රූ පුණියක් දීලා තියෙනවා. ඒ වගේම වොලියම් knobs ටික තියෙනවා. DC input jack එක තියෙනවා. ඒ වගේම DC input අපිට wire වලින් input කරනවා නම් මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා wire වලින් සම්බන්ධ කරගන්නත් පොඩි socket එකක් වගේ සම්බන්ධ කරලා තියෙනවා. විදිහට අපිට wire වලින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම DC jack එකෙන් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් ඔච්චරයි මේකේ බලන්න තියෙන්නේ. knobs ටික මේ පැත්තෙන් මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි මේක සප්ලයි දීලා ස්පීකර් සම්බන්ධ කරලා චෙක් කරලා බලමු කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. හරි මම මෙන්න මෙතන දැන් සප්ලයි මෙතෙන්ට 12 වෝල්ට්ස් තමයි මම දුන්නේ SMPS එකකින්. ඇත්තටම වෝල්ට් 24ක් දුන්නොත් තමයි මේකේ උපරිම ක්වොලිටි එක සහ උපරිම සවුන්ඩ් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම වෝල්ට් 12ක් පමණයි මේකට ලබා දුන්නේ ඇම්පියර් 10 SMPS එකකින්. ඉතින් ඒ වගේම අඟල් 6.5 ස්පීකර් දෙකක් left right ස්පීකර් දෙක විදිහටත් අඟල් 10 ලොකු ස්පීකර් එකක් සබ් අවුට් එක විදිහටත් මෙතන සම්බන්ධ කරගත්තා. ඉතින් ඔන්න විදිහට තමයි සම්බන්ධ කරගත්තේ. ඉතින් line input එකක් විදිහට මම මෙතන පාවිච්චි කරේ Bluetooth තමයි කනෙක්ට් කරගත්තේ. අපි බලමු මේකට මෙතන තියෙනවා පොඩි LED එකක් මෙතන බලා ගන්න පුළුවන් නිල් පාට. ඒ වගේම මේකේ මේන් වොලියම් එකේ තියෙනවා අපිට on off කරගන්න පොඩි ස්විච් එකක් තියෙනවා ඒකේ. ඒ වගේම frequency වොලියම් එක, subwoofer වොලියම් එක, bass treble සහ main වොලියම් එක විදිහට තමයි මේක තියෙන්නේ. හරි මම on කරගන්නවා. බලමු bluetooth connect කරලා. අපි බලමු subwoofer out එක. මම subwoofer එකේ frequency එක උඩරම වැඩි කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේකෙන් හොඳ බේස් එකක් ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් ඇම්ප් එකක්. ඔයාලටත් ගන්න පුළුවන් ZK TB21 එක තමයි මේකේ මොඩල් නම්බර් එක වෙන්නේ. ඒගොම තමයි මේ ස්පීකර් එක එච්චර හොඳ ක්වොලිටි ස්පීකර් එකක් නෙවෙයි පරණ අඟල් 10 ස්පීකර් එකක්. ඒක නම් පොඩ්ඩක් මදි ස්පීකර් එක මේකේ සවුන්ඩ් එකේ හැටියට. ඒ වගේම තමයි මේ දෙකත් එච්චර ක්වොලිටි මේ ස්පීකර් නෙවෙයි සාමාන්‍ය ස්පීකර්. කොහොම වුණත් හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් ඇම්ප් එකක් තමයි ZK TB21 කියන්නේ. ඉතින් 200ක සම්පූර්ණ අවුට්පුට් එකක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අරගෙන බලන්න ZK TB21 හොඳ ක්වොලිටි ඇම්ප් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි අද රිවිව් වීඩියෝ එකක් අරගෙන ආවේ ZK TB21 ඇම්ප්ලිෆයර් එකේ රිවිව් වීඩියෝ එක. ඉතින් ඔයාලට පුළුවන් මේකේ හොඳ නරක හැමදේම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකක් කරා.